හයි කොහොමද ඔයාලට? අපි කැනස් බලන්න ගියා. සර් තමයි අපේ ගන්නේ ඔෆිස් එකෙන්. සර් ගානේ තමයි එක්කගෙන ගියේ. අපි ගියේ කොළඹ සිටි සෙන්ටර් එකට. සර් කලින්ම ටිකට් බුක් කරලා තිබුණේ අපිට. හායි. ඕකේ මම ඉන්න ඕනේ අනිවාර්යෙන්. හායි. ගෑනු ළමයිව විතරයි එක්කගෙන ගියේ. පිරිමි ළමයිට සර් ගානේ පාටියක් දුන්නා. ඒක නිසා තමයි ඉතින් අපිව එක්කගෙන ගියේ ෆිල්ම් එකක් බලන්න. සර්ගේ වහනෙමනේ අපිව එක්කන් ආවේ. එතකොට ඉතින් ශිවා අංකල්වත් එක්කන් එන්න ඕනේ නේ. මොකද වහනේ පදින්න එපයි. මේකනේ ශිවා අංකලුයි ගෑල් ළමයි ටිකයි සර්යි සර්ගේ නෝනායි බබලා තුන්දෙනා තමයි ආවේ. පොප්කෝන් තරම් දුන්නා. මෙයාලා නම් ඉතින් යන ගමන්ම කනවා. මේ අපේ සර් දැන් මේ ඇතුල් වෙන තැන ඇනස්ලි සමග එක්ව ගීත ගයමින් කණ්ඩායම් සංගීතයට අලුත් රටාවක් එක් කිරීමට ක්ලාරන්ස් සමත් විය. මිහිරි රූප දෙන දේකට මංගෝ එහෙනම් සිංහලෙ මෙච්චර බැරුව ඇති නේද? අපේ දිල්හන් සෝංග අහලා තියෙනවද? Yes. තියාවත් කලමට නැවෙන්නේ උගෙන් ඇත කඳු කරින් ෆිල්ම් එක බලලා ඉවරයි. ෆිල්ම් එක නම් මාරම ලස්සනයි. දැන් අපි ඔතන ඉඳලා එහෙම්ම ගියේ කන්තැනට. කොහෙටද කියලා නම් දන්නේ නැහැ. කොළඹ අවටම තැනකට තමයි ගියේ. සර් දන්න තැනකට තමයි ගියේ. අපි මේ දැන් රෙස්ටුරන්ට් එකට යන ගමන් ඉන්නේ. සර්ලා වෙනම ගියේ. අපි වෙනම වෑන් එකේ ගියේ. සර්ලා ගියේ පුලකා එකේ. දැන් ඉතින් කෑම ගෙනල්ලා තියෙන්නේ. සර් මුලින්ම කනකම් ඉතින් කවුරුත්ම කෑවේ නෑ. සර් මුලින්ම ශාඩ් පස්සම ඉතින් අපි ඔක්කොම කන්න ගත්තේ. ඒ වාලි ළඟට දැන් ඉතින් හොඳට කාලා දැන් කට්ටියම යන්න තමයි හදන්නේ. අපි යන ගමන් සිම් තරඟයකුත් තිබ්බා. ඔයගොල්ලන් බලන්නකෝ හොඳයිද කියලා. අපි දුන් දෙනා ඔන්න ලේසි තෝරලා තියෙනවා ප්‍රේමණීය ඔයගොල්ලෝ කියන්න හොඳේ කලු නැන්දේ මොකද මේ පැත්තේ සැන්දේ
අයියෝ කළු නැන්දේ මොකද මේ පැත්තේ සැරේ ඔබයි සංගීතේ ඔබේ අද කොල්ලට මගේ වෙන්න වුණා මේ ඇස් දිහා බලන්න මගේ ආදරේ දැනෙන්න ගුරුන්ගේ පාකරන්න කොල්ලෝ මෙන්න වෙන්න හිතට දැනෙන තැනක රැඳිලා ආදරේ කරන්න මොකද බයද සැකද මල්ලි අක්කලාගේ ආදරේ දැනෙන්න කොල්ලා වෙලා ඉන්න දැන් ඉතින් සින්දු කියලා ඔක්කොම ඉවරයි. දැන් ඉතින් මුලින්ම දුරින්න කට්ටිය බස්සලා තමයි අන්තිමට අපිව බැස්සේ. දැන් මේ කහතුඩි අක්කා කෙනෙක් ඉන්නවා. එයාව තමයි මුලින්ම බැස්සුවේ. එහෙනම් ඉතින් මගේ වීඩියෝ බලුවට thank you. මාව subscribe කරන්න. bye. පරිස්සමින් ඉන්න.